සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. කොහොමද පුතේ ජීවිතය? කොහොමද දුවේ ජීවිතය? අපි ගොඩාක් දිනෙකින් ඇහුවා ස්වාමිනේ ඔයාට දැන් කොහොමද කියලා ඇහුවා. අද ඔබගෙන් අහලා බලන්න. ඔබ ඔබෙන් අහලා බලන්න. කොහොමද ජීවිතේ කියලා. සමහර වෙලාවට ඔබට උත්තර ගොඩාක් ඇති. එක වෙලාවකට ඔබට හිතෙනවා වෙන්න පුළුවන් මොකද්ද මේ ජීවිතය කියලා. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනේ විටක මම අතරමං වුණා වගේ දැනෙනවා. ස්වාමිනේ විටක මගේ මාවතේ මම සිටියා වගේ දැනෙනවා. තවත් විටක මාව අතරමං කළාදෝ කියලා හිතෙනවා. සමහර වෙලාවට මම රැවටුණා වගේ දැනෙනවා. හැබැයි මේ ඔක්කොම එක්තරා දවසක මාව රවට්ටනකොට මාව අතහරිනකොට මාව හෙලා දකින්නකොට මගේ ජීවිතේ තුච්ඡ කරනකොට මං ජීවිතේටවත් කරලා නැති ඒ පාපය කරයි කියලා හංවඩු ගහනකොට කීර්ති නාමය කීතු වලට ඉරලා විසි කරලා දමනකොට ස්වාමිනේ ඔබ වහන්සේ මා ළඟින් ඉන්න. ස්වාමිනේ මොන ප්‍රශ්නය ආවත් මොන කරදරය ආවත් මොන බාධකය ආවත් මොන රෝගයේ වැළඳුනත් මොන තරම් ආර්ථික අහේනියකට ඔබ ගියත් ඔබ මා අසලින් සිටින නිසා ස්වාමිනේ මට ලොකු ශක්තියක් දැනෙනවා වගේ ස්වාමිනේ. එහෙනම් අපි සියලු දෙනා නැගිට සිටිමු.